උමන්දාවේ ගෙරි ගණයා තොට කියන්නේ මෝඩ සමන්ත භද්‍ර තෝ පට්ට මෝඩෙක් අමු හරකෙක් උඹ එහෙන මෝඩෙක් තරිඳු මං කිව්වා වැඩිද හරි වේදනාවට ඔය විද්‍යාවේදී කියන උපාධියක් කියනව නේද අන්න ඒක රෝල් කරලා ගහගනින් පුකේ 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 ඕක අරගෙන ගහගනින් පුකේ ඕකේ මේ රටේ සම්බුද්ධ ශාසනයේ අවාසනාවට ඉන්න කාලකන්නි බල්ලෙක් උඹ ගරු ජනාධිපතිතුමනි ඇයි මූට නීතිය ක්‍රියාත්මක කරන්න ඇත්තේ රාජපක්ෂලගේ ගස් බල්ලෙක් පල් හොරෙක් මූ ඇයි මුගේ ගිරුම් චෙක් කරන්න ඇත්තේ මූ ඇතුළට දාලා මුගේ සල්ලිවලටද බය දූසිත තක්කඩි දේශපාලු 70 පුරුත්ත මුගේ පස්සෙන් ඉන්නවා ඒ බයටද මූට අත තියන්න ඇත්තේ පැහැදිලිවම කියනවා රාජපක්ෂලා මුගේ ලයිට් බිල ගෙව්වා වතුර බිල ගෙව්වා ඔය බලු කතාව නතර කරගනි එහෙම නැත්නම් මං එළියට ආවොත් ඔය ඉඳලා යටිපතුල් වලට යනකම් උදළු ගන්න අන්න ඒක දාගනි පාර්ලිමේන්තුවේ කියනවා හරි එහෙම තියාගෙන උගේ බැංකු පෙත් සේරම චෙක් කරන්න ඕනේ රටේ අහිංසක මිනිස්සු රවට්ටන නරුමෙක්නු උන් සබ්බ දුක්ක නිස්සරණ කියලා මහන වෙලා කරන්න පුළුවන් හැම්ම වලත්ත පාහර අම්මන ජඩ බලු වැඩක්ම කරනවා සිවුර දාගෙන තියෙන කණ්ඩ සිවුර දාගෙන තියෙන මුන්ගේ වාසියට බුදුහාමුදුරු දේශනා කරේ අඤ්ඤාහි ලාභු පනිස අඤ්ඤා නිබ්බාන ගාමි මුන් මේ සිවුර දාගෙන ඉන්නේ මුන්ගේ සපත පිණිස විතරයි මුන්ට රැවටෙන මිනිස්සු ලෝකේ පුරා ඉන්නවා මිලියන 500ක් ඉල්ලනවලු මගෙන් සහ ලැට් සුදාගෙන් මිලියන 500 උඹට දෙන්න වෙන්නේ සිවුර විකුල්ලා තමයි සිවුර විකුල්ලා තමයි හරි ඉවුරයි පාත්‍රය තමයි අපිට දෙන්නේ මිලියන 500 මේ කනගාටුවට පත් වෙන තෝ තවමත් අත්අඩංගුවට නොගත් එක පිළිබඳව උඹ ඉන්න ඕනේ හිරේ උඹේ ටෙලිෆෝන් ටික චෙක් කරා නම් උඹේ බැංක් පොත් ටික චෙක් කරා නම් උඹලා ගහන ගේම් සියල්ල අහු වෙනවා රාජපක්ෂලාගේ දංගුඩ අසුචි ගූ කන තිරසනෙක් උඹ සක්කිලි බල්ලෙක් උඹ මේ රටම අපිරියා කරන පිළිකුල්ම කරන අමන චරිතයක් උඹ උඹ බේරිලා ඉන්නේ ඔය බුදුහාමරගේ සිවුර නිසා නැත්තම් උඹ නෑ මේ වෙනකොට උඹට අනිත් මිනිස්සුන්ට අපහාස කරන්න හොඳයි දැන් අපිට බලු කපුරු දාන දුන්නා බෑ හැම තිස්සෙම ජෙපි කිය කොච්චර ජෙපි කිය කොච්චර ජෙපි කිය කොච්චර මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ මාලිමා රජයට ඔබ කොච්චර අපහාස කරනවද ඒවට නඩු දැම්මොත් උඹෙන් කෝටි කීයක් ගන්න ඕනද අපෙන් කෝටි 50යි නම් උඹෙන් කෝටි කීයක් ගන්න ඕනද උඹෙන් කෝටි කීයක් ගන්න ඕනද අපේ මිලියන 500ක් කෝටි 50ක් ඉල්ලනවනම් උඹගේ රාජ්‍යයේ වැඩේම මේ ආණ්ඩුවට මේ ජනවරමට අපහාස කිරීම තොපි දෙන්නම ඇතුළට දාන්න ඕන මේ නිවුස් එක දාලා තියෙන්නේ දැන් නිවුස් එක දාලා තියෙන්නේ හිරු මරු නාලිකාව කුඩු නාලිකාව කුඩු හිරු කුඩු විකුණලා දාගත්ත නාලිකාව දැන් මු සියලුම ගේම් ගහන්නේ අපේ ගමන වළක්වන්න මම හිරේ ඉන්නකොට මට මොන තරම් අපහාස කරාද ඔය කුඩු නාලිකාව ඔය කුඩු නාලිකාවේ මම කොච්චර ගන්න ඕනද ගාණක් කියන්න බෑ නයිදර නෑ බල සියලු දෙනාම සෙට් වෙලා දැන් අපිට ගහන්න හදන්නේ අපේ කටවල් වහන්න හදන්නේ ගරු ජනාධිපතිතුමනි දැන් ඉවසුව ඇති හරි අනුකම්පා කරලා මනුස්සත්වයෙන් මේක කරන්න බෑ දැනටමත් යම් පිරිසක් කලකිරීමක් ප්‍රපත් වෙලා තියෙන යම් පිරිසක් කලකිරලා ඉන්නවා සියල්ල පැත්තකින් දාන්න හැම හොරාම ඇතුළට දාන්න සමාව දුන්නේ නැති ඉරාජයාද මේ ඉන්න සමන්ත භද්‍ර සංදීප පිටුදුවේ සිරිදම් මුගේ ඉඳලා මේ හොර 70 මේ රටේ මිනිස්සු ඔබතුමාට ගරු ජනාධිපතිතුමනි බලය දුන්නේ හොඳින් හරි නරකින් හරි මේක හදන්න තුනෙන් දෙකේ බලයක් දුන්නේ මේක හදන්න දැන් ඉවසුව ඇති ගරු ජනාධිපතිතුමනි මුගේ 70 වෘත්තම ඇතුළට දාන්න රොත්ත පිටින් ඇතුළට දාන්න ඕන ගෑවිච්ච එක ඇතුළට දාන්න ඕන මුන් මේ බල්ටි ගහන්නේ නිසා කුඩු නාලිකාවගේ මතයරලා නැහැ නයි දෙරණගේ මතයරලා නැහැ මුන් තමයි මේ රටේ මිනිසුන්ගේ මනස කන්නේ මුන් කොයි තරම් මේ රජයට මේ ආණ්ඩුවට ගහනවද උදේ ඉඳලා රැ වෙනකන් මුන් මේ ජනවරම හැලුවට ලක් කරනවා උමන්දාවේ සිරිදම්ම මේ තරම් කෝටිපතියෙක් වුණේ කොහොමද මේ තරම් මහා ධනයක් මහා ව්‍යාපාරිකයෙක් ව්‍යාපාරික සමන්ත භද්‍ර සිරිදම්ම සංදීප මේ තරම් කෝටි ප්‍රකෝටි ගාණක්
හම්බ කරේ කොහොමද? මේ සියල්ල හොයන්න ඕනේ, සියල්ල පරීක්ෂණ කරන්න ඕනේ. මුව කරුණාකරලා අතලංගුවට ගන්න. මු නැටුව ඇති. අර ඉරාජට නටන්න දෙන්නේ ඇයි? නාමලයට නටන්න දෙන්නේ ඇයි? මුන් රොත්ත පිටින් හොරු දැන් නටන්න ආරන්. මුන් දැන් සියලු දෙනාගේම කුඩු හිරු නයි දෙරණ ඌ රාජ් ඌ සමන්ත භද්‍ර මුන් දැන් මේ try කරන්නේ අපි ඔක්කොගේම කට වහලා නාමල් කියන පාරයව 2029 ජනාධිපති කරන්න. මේ සමන්ත භද්‍රයව කරුණා කරලා ගරු ජනාධිපතිතුමනි මූ අත්අඩංගුවට ගත යුතුමයි.